උඹ මේ පාඩුවේ හිටපන් මගේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව. ඒක මේ පරේ මොකක්ද කියන්නේ? හා? මොනවද කියන්නේ? Shut up! ඔය කසාද කරගත්තේ අපේ අකමැත්ත පිටනේ. ඔබතුමා අර තරුණ නිර්මාණකරුවෙක් තෝරගන්න වැඩේට. එතකොට අපි හිතමු මේක බොහොම ලොකු අහඹයක් කියලා. හැබැයි ඒ විදිහට අර දර්ශනයක් ගන්න බලලා දර්ශක තලයේ ඉඳලා ඒ ලොකු කැපකිරීම ගොඩක් කරන වුන් ශිල්පීන් විදිහට. ඔබතුමා නිකමටවත් හිතුවද මේ චිත්‍රපටයේ මෙච්චර සාර්ථකයි කියලා? ඇත්තටම අති සාර්ථක විදිහට මේ වෙනකොට ප්‍රදර්ශනය වෙනවා. ලංකාව වගේ රටක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා කියන්නේ ඒක ජනතාව අතරට ගෙනියනවා කියන්නේ බොහොම අසීරු කාරණාවක් නේ. අද දවසේ තියෙන තරඟකාරීත්වයත් එක්ක අපි බොහොම පුංචි රටක්. නමුත් මේ වෙනකොට චිත්‍රපට ශාස්ත්‍රීය යම් පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබෙනවද චිත්‍රපටයට? අපි එහෙම දෙයක් හිතුවේ අපි හැම මොහොතෙම කල්පනා කරන්නේ මේ අංශය තුලින් සමාජයට දෙන්න ඕනේ පණිවිඩය. අපි ලබා ගන්න ඕනේ අපි යන්න ඕනේ අරමුණ අපේ ගෝල් එක කොතනද කියන එක තමයි අපි. ඒ කියන්නේ ඉෆෙක්ට් එක මොකක්ද තමයි මේ අවසාන අරමුණ අපි කොතෙන්ද අපේ ඉලක්කය. සමාජය අපි අවුරුදු 30ක් පමණ කාලයක් යුද්ධයක් කරලා අවුරුදු 70ක් පමණ ඇවිල්ලා තියෙන රටක් මේක නිදහසෙන් පස්සේ දියුණු පැති ගොඩක් තියෙනවා දියුණු වෙච්ච පැති. ඒ වගේම අපේ තිබුණු සංස්කෘතිය බලපෑම් සංස්කෘතික ශක්තියෙන් අපේ ඉතිහාසයේ තියෙන ඒ කරුත්යන් සමාජයක් හැටියට අපිට තිබුණු දේවල් මුගක් අපෙන් නැති වෙලා තියෙනවා මේ. අන්නේ කියලා බිනේකරුක සමාජයක් ඇති කිරීමේ පරමාර්ථයෙන් මේ කලා ශාස්ත්‍රයෙන් කොහොමද දෙන්න ඕනේ පණිවිඩය ජනතාවට කියන එක තමයි හැම මොහොතෙම අපි කතා. එහෙම රාමුවක් මේ හැදුවේ ඒ අරමුණ තියාගෙන. එතකොට ඒ තුලින් තමයි ඒක අනිවාර්යයෙන්ම ඉතින් මට අර මේ වගේ දේවල් මම හමුදාවේ කෙනෙක් නිසා යුද්ධය එහෙම කරන්න මේ සැලසුම් කරනකොට අපිට පේනවනේ අවසානයේ මේක මේ ප්‍රතිඵලයේ අපි මෙහෙම මහන්සිුනෙත් කියලා. ඉතින් ඒ විශ්වාසය මේක හොඳ දෙයක් බවට පත් වෙයි කියන එක මට විශ්වාසයක් තිබුණා. මොකද අපි එච්චර සූදානම් වුණා. මේකදී ඒ වගේම වැඩි ක්‍රියාව යෙදෙනකොටත් සැලසුම් සහගතව හැම දෙයක්ම එයා කරනවා මම බලන්නේ. හිටිය කැමරාවක් හදන හැටිද ඒකට මහන්සි වෙන ප්‍රමාණය ඇන්ගල් එක ගන්න මහන්සි වෙන ප්‍රමාණය ඉතින් අර බලාගෙන ඉන්න බැරි තරම් සංගමකින් ඔහු ඒක කරනවා. ඉතින් ඒකට මට හිතෙනවා එහෙම වැඩක් කරපුවාම ඒ වගේම ඔහු පෙර අධ්‍යයනය මේකට කරන්න ඉස්සෙල්ලා කරපු දේවල් නළු නිළිය සමග කරන සාකච්ඡා දිහා බලාගෙන ඉන්නකොට ඉතින් මට හිතුණා මේක ඉතාම හොඳ නිර්මාණයක් වෙයි කියලා. නමුත් මම හිතුව ප්‍රමාණයට මොකද රටේ අනිකුත් අපි මෙහෙම නිර්මාණයක් කර අනිකුත් දේවලුත් මේකට සහසම්බන්ධ වෙන්න ඕනේ සම්බන්ධ. ඉතින් එහෙම වෙයි කියලා මම හිතුවේ නෑ. හැබැයි ඉතින් අපේ රටේ වාසනාවට අපේත් වාසනාවට සන්තෝෂයට හේතුවක් වුණා. මේ සියලු කරුණු කාරණා ඔක්කොම චිත්‍රපටයක් හදපුවම මේක ඉහළ තලයකට එන්න තියෙන්න ඕනේ. හුඟක් කරුණු දැන් සපුරලා තියෙනවා. ඒකයි මේක උනේ කියන එක මට සන්තෝෂයි. අපි චිත්‍රපටි වෙනුවෙන් සුභාශිංසනයක් කරනවා ඒ විදිහට. ඒ වගේම තාමත් නරඹලා නැත්නම් ප්‍රේක්ෂක ඔබට අපි ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම ආයි බලන්න. ඔබ බලන්න ඕනේ චිත්‍රපටයක් නිසා. ඒ වගේම ඔබතුමන්ගේ මම ඊළඟට අහන්න හිතුවා මේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමා විදිහට නෙවෙයි. ඒක බුද්ධහමදාවති දයාරත්නායක මහතා නිෂ්පාදකතුමා. ඒ නිෂ්පාදකතුමාව ටිකකට අමතක කරලා ඔබතුමා චිත්‍රපටය බැලුවා. එතකොට ඔබතුමා ප්‍රේක්ෂකයෙක් විදිහට මට මෙන්න මේ රංගන ශිල්පීන් ගැන පුංචි හැඳින්වීමක් කරන්න. මුල්ම කෙනා තුමිදු දොඩන්තැන්. මේ ඇත්තට ඔහුගේ පොඩි තර්කයක් මට එහෙම අර අධ්‍යක්ෂතුමා තරම් ගැඹුරින් ඒ ගැන කතා. නමුත් ඔහු දෙන ඔහුගේ චරිතයට ඇත්තටම ඔහු නළුවෙක් කියලා පේන්නේ නැහැ. මට එච්චරයි මට තේරෙන්නේ. හැම කෙනෙක් නළු නිලියෝ සියලු දෙනාම ඒ චරිතය තමයි අපිට පේන්නේ. අන්න එතන මේ දොඩන් තැන්නද මේ ජගත් මනුවරණද සැන්රද කියලා ඒ නම මම මේ පුද්ගලිකව මේ කට්ටිය දැක්කා හම්බුණා. ඉතින් එහෙම ඒක චරිත නෙමෙයි මම දැක්කේ. මම දැක්කේ නියම බීච් බොයි නියම බාර් එකේ කරන නියම මේ අනිත් එකනා වගේ. ඒ වගේ එහෙම චරිත තමයි මම දැක්කේ. දැන් මේක තමයි මට හිතුනේ කට්ටියගේ පොඩි දේවල් පව මූණේ දැන් මම ඇත්තට මගේ වෘත්තිය බලනකොට ඕන කෙනෙක් හඳුනා ගැනීමේ ශක්තියක් අපිට තියෙනවා. ඉතින් ඒක අපි මිනිස්සු පාලනය කරපුවානේ ලක්ෂ ගණන්. ඉතින් ඒ නිසා ඒවා අවුරුදු 30ක් 25ක් 30ක් තිස්සේ ඒවා කරලා බොහොම කෙනෙක් මේක හිතාමතා කියන දෙයක්ද මවාගෙන කියන දෙයක්ද මේ අර නැචරලිම කියන දෙයක්ද කියන දේ රංගපෑමෙන් අපිට පේන මිනිස්සු. ඒ නිසා ඒ අංශෙන් බැලුවොත් එහෙම ඔවුන්ගේ දක්ෂතා ඉතාම අනර්ගයි කියලා මට කියන්න පුළුවන්. Mawimpa Pagallo.
They believe they jump over this rock, they became like Immortali, volevano essere immortali. giusto. Possiamo farlo pure noi. No, signore, it's pericoloso. No. يعني ජගත් මනුවරණ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔහුත් ලොකු කැපකිරීමක් කරනවා මේ චිත්‍රපටයේදී. ඔහුට මම මේ ළඟදී අපි කරාම කියනකොට පාර්ලිමේන්තු ජොබ් එක නැති වුණත් ඉන්න නළුණු ජොබ් එක නැති වුණත් බීච් එකේ ගිහිල්ලා හොඳ ජීවත් වෙන්න පුළුවන් කියලා තියෙනවා. නියම බීච් බෝයි කෙනෙක් කියලා. ඒ කියන්නේ ඒක වෙනම අධ්‍යයනය කරලා කරේ. අධ්‍යයනය කරලා ඒකට විශාල දායකත්වයක් කැපකිරීමක් ඔහු කරන්න ඇති ඒ වැඩේ කරන්න. ඉතින් ඒක තමයි නළුවෙක්ගෙන් බලාපොරොත්තු. මම හිතනවා ඔහුවත් බලාපොරොත්තු වෙන්නේ නැති ඔහුට මේ වගේ දක්ෂතාවයක්. ඒක තමයි දක්ෂතාවය කියන්නේ. ඒක තමයි එතන එයාගේ සහ අපේ අධ්‍යක්ෂකතුමාගේ දක්ෂතාවය ඔහුගේ හැකියාවෙන් ඔබට ගිහිල්ලා යමක් ගැනීම තමයි කරන්නේ. ඉතින් අර beyond the normal call of capability කියන එක තමයි එතන තියෙන්නේ සමිත. ඒ හැම නළු නිලියෙකම පොඩි හැම චුටි කෙනාගෙන් පවා අපේ අධ්‍යක්ෂකතුමා අරගෙන තියෙනවා උපරිමය කියලා මට කියන්න. අමතක කරන්න හොඳ නැහැ සෙන්ට්‍රා මේක මගේ බෝට්ටුව. ඇයි නවෙන්නේ? හිතුවද මට මේක නැගලා යන්න බෑ කියලා? සෙන්ඩ්‍රා කියන්නේ පළවෙනි චිත්‍රපටවලියගේ. ඉතින් සෙන්ඩ්‍රා මම සම්බන්ධ වෙලා තිබුණා හමුදාවේ පොඩි නිර්මාණ වැඩවලට මම එයා ගෙන්නගෙන තිබුණා. ඉතින් මම දන්නේ නැහැ එයා මේකේ චරිතයක් ඒක මේ අධ්‍යක්ෂක මේ කට්ටිය හොයාගෙන හම්බෙච්ච කෙනෙක්. එයාලා මට පුදුමයි එයාව කිව්වම ඉතින් ඇත්තටම පළවෙනි හැබැයි හොඳ අවබෝධයක් තියෙනවා මේ කලා ශාස්ත්‍රය පිළිබඳ සහ ඔය එයා කරන වෘත්තිය පිළිබඳ ඉතාම හොඳ දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක් එයා. ඉතින් ඉතාම ලස්සනට ඒ වැඩේ සිදු කරනවා හොඳ පළපුරුදු නිලියක් හා සමානව ඉතාම දක්ෂ ලෙස කරනවා. ඉතින් හරිම ආඩම්බරයි මට නම් මේ අය සහ මේ අධ්‍යක්ෂකතුමා ඒව කට්ටිය මේ ඔකු ආකාරය පිළිබඳ. මේක මගේ බෝට්ටුව. ඇයි නවෙන්නේ? දැන් කොහෙද ඔක තියෙන්නේ? දන්නේ නැහැ. ඒත් මම දන්නවා මට මේක නැගලා යන්න ඕන කියලා. ඔයත් එනවද? චත්‍ර වීරමන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමන් ගැන ඔබට කියන විශේෂයක් ඇති? අනිවාර්යයෙන් මම ඔහුගේ පියා සමන් වීරමන් සමග සම්බන්ධ වෙන්නේ. එතකොට මම චත්‍ර දැනන් හිටියේ නෑ. සමන් තමයි අපි කතා කරලා එතුමා මම මතක් කරන්නේ අපි අතරේ ජීවිතින් අතර වෙන් වුණා. ඊටාම හොඳ නිර්මාණකරුවෙක්. ඉතින් එතුමා තමයි මේ මාත් එක්ක කතා කරේ. අපි සම්බන්ධ වෙලා තමයි මේ කම්පැනි පටන් ගත්තේ. එතකොට එතුමා මේ කතා කීපයක්ම කතා කරලා අපි මේක තෝරාගත්තා. මේක අපි මේ කතා වස්තුව සමාජයේ තියෙන ඉතාම වැදගත් කියන්නේ වටිනාම විෂයක් අද කාලේ ප්‍රශ්නයක් වෙච්ච විෂයක් සමාජයට ලෝකයට ඒ විෂය තමයි තෝරාගත්තේ. ඉතින් එහෙම තෝරලා මේකේ අධ්‍යක්ෂක කවුද කියනකොට අපේ චත්‍ර හම්බෙන සමන් වීරමන් මහතාගේ පුතා තරුණෙක් අපේ මගේ පුතාගේ එක පන්ති එක ඉස්කෝලේ ගිය කට්ටිය. ඉතින් අපි ඒ නිසා දන්නවා. ඔහුගේ දක්ෂතා දැනගෙන හිටියා. ඔහු ආලෝක උදපාද කියන චිත්‍රපටය නිෂ්පාදනය කළා අධ්‍යක්ෂණය කළා. ඒක මම දැක්කා. ඉතාම හොඳයි. ඉතින් ඔහුට අපි සාකච්ඡා කරනකොට මට තේරුණා ඉතාම ගැඹුරු අවබෝධයක් එතුමාට තරුණයෙක් වුණාට තියෙනවා කියලා. ඒ වගේමයි මට සන්තෝෂ වෙන්න පුළුවන් මේ චිත්‍රපටි කලාව පිළිබඳව තමයි එයාගේ උසස් අධ්‍යාපනය කරලා තියෙන්නේ මලේසියාවේ. එතකොට තව මේකට සම්බන්ධ වෙන නිර්මාණ කාටුන් ඒවා ඒ වගේම තව තියෙන ඔය ඩිජිටල් ඒවා පිළිබඳ හොඳ අධ්‍යයනයක් ලැබලා ඒවට උසස් අධ්‍යාපනය ඔහු ඒවා සම්බන්ධව කරලා තියෙන්නේ. ඒ වගේම මේ අධ්‍යාපනය කරුවට වඩා හොඳට පවුලෙන් එන දෙයක් දන්නේ සමන්ගේ දක්ෂතාවයවිල්ලද හොඳ ගැඹුරු අවබෝධයක් තියෙනවා. ඉතින් මට තරුණයෙකුට හරි ආඩම්බර වුණා මම එතුමාව ගැන මේ පුළුල් අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපි එතනින් එහාට වැඩ කරන්න ගියාම මට තේරිච්ච දේ තමයි හැම කෙනෙකුටම කතා කරනවා මේ විෂය පිළිබඳ හොඳට චරිතයක් පිළිබඳ උදාහරණයක් ඇටියට උතන ඔය බීච් බෝයි කෙනෙක් ඉන්නවද නා ඉතින් මට මන් දන්නේ දැන් පස්සේ තමයි යා කියන්නේ එයා බීච් එකට ගිහිල්ලා තව කීප දිනක් එක්කන් ගිහිල්ලා දවස් ගාණක් ඉඳලා ඒ පුරුදු වෙලා අධ්‍යයනය කරලා මිනිස්සු හැසිරෙන ආකාර මිනිස්සුත් එක්ක කතා කරලා
අන්න ඒක විශාල කැපකිරීමක් කරලා තමයි මේ අධ්‍යයනයේ මේ අතරිත අඳුනාගෙන එතුමා මෙහෙවන්නේ. ඉතින් අන්න ඒක. ඒ වගේම හැම රාමුවට අපි සාකච්ඡා පැවැත්වුවා. එතුමා තනියම තීරණය කරේ නෑ. නළුලියන්ගේ අදහස් ගන්නවා, විද්වතුන්ගේ අදහස් ගන්නවා, මේ අපි අදහස් ගන්නවා, සාමාන්‍ය සමාජය පිළිබඳ අවබෝධයක් තියෙන අය ගැන කතා කරනවා. කියලා ඒ වගේ විශාල පිරිසකට කතා කරලා තමයි රාමුව හදාගන්නේ. ඒ නිසා තමයි හැම රාමුවටම වෙනස්, හැම රාමුවට එකට සහසම්බන්ධ වෙන හැම රාමුවකම විශේෂත්වයක් දකින්න පුළුවන්. ඒ රාමුව තියෙන්නේ චිත්‍රපටයේ එතුමාගේ දක්ෂ. ඒ නිසා මට හිතෙනවා අද අපේ රටට ආඩම්බර වෙන්න පුළුවන් චිත්‍රපට කලාව පිළිබඳ අධ්‍යක්ෂක කෙනෙක්, ඒ වගේම හොඳම නිර්මාණකරුවෙක් අපේ රටේ ඉන්න මේ වගේ තරුණ අවුරුදු 30 ගානයි තාම වයස අපට ලොකු සේවාවක් ඕගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතය කියලා මට හරිම සන්තෝෂයි.